මිනිස් ඉතිහාසයේ බිරිඳක් විසින් තම ශ්‍රේෂ්ඨ අතීත ස්වාමි පුරුෂයාව පිළිබඳව කළ ඒ විසිතුරු හැඳින්වීම අපේ බෞද්ධ සාහිත්‍යයට එකතු වුණේ නරසිංහ ගාථා නමිනුයි. ඒ උතුම් ගුණ මෙනෙහි කර අප මෙසේ පිහිට ලැබමු. සාදුකාරයක් දීලා රත්පැනයෙන් සිරිපායුග දිලෙනා සක්ලගුණින් දික් විලුඹින් සැදුනා සෙමර චක්‍ර සිරියෙන් රජකුලයේ බුදු සමිඳු පන්නේ දෙව් මිනිසුන් පායුග නාම දින්නේ සීල සමාධි සිත තුල පිහිටන්නේ අන්න පුතේ බුදු සමිඳු නිල්වන් පාටින් යුග දිලෙනා තුංග සුසාන්තිත නාසය දිලෙනා ඇහි බැම දේතුමු යුගල විලසිනා අන්න බලන් පුත සමිඳුන් සිනිදු සොඳුරු මිහිරෙන් අඩනැගෙනා හිඟුල සුරන් පැගැදිවකින් සැදුනා විස්ස බැගින් සුදු දත් පෙළදිලෙනා නිල් පාටින් සිරසේ කෙසුම් බැබලේ රන්වන් රැස් විගිදෙනවා නලලේ ඌර්ණ රෝම ධාතුව වත කමලේ බුදු සමිඳුගේ ni